හල්ලෝ මචන් කොහොමද ඉතින් මම ඔයාලගේ සිනි මචන් Evil Dead Band. ඔයාලා Evil Dead film series එක බලලා තියෙනවද දන්නවා? ඒකේ තියෙන violence එකයි brutality එකයි කොච්චර දරුණුද කියලා. හැබැයි 2026 මේ අලුත්ම Evil Dead Band එකකින් ඒ හැමදේම තව පොඩ්ඩක් දරුණු කරලා තියෙනවා. හිතන්න මචන් තමන්ගේ මරණ මහත්තයාගේ පවුලේ අයව හම්බෙන්න දුර බැහැලා තියෙන ගෙදරට යන ගෑනු කෙනෙක් ඒ මුළු පවුලම එක්කෙනා පිට එක්කෙනා යක්ෂය බවට පත් වෙලා තමන්ව මරන්න හඹාෙද්දි එක්කෙන් බේරෙන්නේ කොහොමද කියලා. අද සිරාවටම නියම Evil අදකම දෙන මූවි රිවිව් එකක් තමයි සිනමා channel එකෙන් ගේන්නේ. ෆිල්ම් එකේ මුල් විනාඩි 20 වගේ අද්දිම කතාව මොකද්ද කියලා අපිට හොඳටම තේරෙනවා. මොකද මේකත් අර පරණ Evil Dead concept එකමයි. ඒ හින්දා කතාව පැත්තෙන් අලුත් දෙයක් නෑ. සමහර තැන්වලදී මේක නිකන් අනවශ්‍ය unnecessary දිගක් කියලා හිතන්නත් පුළුවන්. හැබැයි මචං සමස්තයක් විදිහට ගත්තොත් මේක පාටම හොරර් මූවි එකක්. විශේෂයෙන්ම බොඩි හොරර් වගේ ෆිල්ම් වලට එහෙම නැත්නම් ලේ වේගිනන ෆිල්ම් වලට ආස කට්ටියට මේක සුපිරිම භාණ්ඩයක්. දැන් අපි කතාව පැත්තට ගියොත් කතාව ප්‍රධාන නිලිය තමයි ඇලිස්. මෙයාට ඉන්නවා මාර වද දෙන ප්‍රචණ්ඩකාරී මහත්තයෙක්. හැබැයි වාසනාවට වගේ එයා මැරෙනවා. ඉතින් ඇලිස් මෙයා යනවා මහත්තයාගේ මලගෙදරට සහභාගී වෙන්න. මේ මලගෙදර තියෙන්නේ කැලෑවක් මැද ලේක් එකක් අයින තියෙන පාළු ගෙදර. මලගෙදරට ගියාම තමයි ඇලිස්ට එයාගේ මහත්තයාගේ පවුලේ අය හම්බෙන්නේ. ඔය අතරේ ඉන්නවා ඇලිස්ගේ මහත්තයාගේ මල්ලි. ඒ කියන්නේ ජෝසප්. පොර නිකම්ම ඉන්නේතු අර පරණ බඩුවස්සේ තියෙන නෙක්‍රොනොමිකන් කියන මලුවන්ගේ පොතයි අනිත් එක පිහියයි හොයාගන්න. ඉතින් මේක හොයාගත්තට කමන්නේ. ඒක හොයාගෙන මලගෙදර අස්සේ පොතේ තියෙන මන්ත්‍ර ටිකක් ශබ්ද නගලා කියවන්න ගන්නවා. ඉතින් මචන්ලා ඒක මලගෙදරක් අස්සේ තව මලගෙවල් දහස් ගාණක් හදන සදාකාලික ශාපේ පටන් ගන්නෙ ඔන්න ඔතනින්. ෆිල්ම් එකේ ටෙක්නිකල් පැත්ත ගැන බැලුවොත් මේකේ ඩිරෙක්ටර් පාවිච්චි කරලා තියෙනවා මාරම දරුණු කැමරා ඇන්ගල්ස් ටිකක්. විශේෂයෙන්ම টොප් ඩවුන් ඇන්ගල්ස්. ඒ කියන්නේ කැමරාව කෙලිම වහලේ උඩ ඉඳන් පල්ලෙහා ඉන්න අය පෙන්වන ක්‍රමය. ඒකෙන් මචන් අපිට මුළු ගේ ඇතුළෙම තියෙන භයානකකම හොඳටම පේනවා. ඊළඟ වැදගත්ම දේ තමයි ෆිල්ම් එකේ තියෙන ක්ලොස්ට්‍රොෆෝබික් ගතිය. ඒ කියන්නේ මේ මුළු කතාවම සිද්ධ වෙන්නේ අර එකම එක පොඩි ගේ ඇතුළේ විතරයි. එළියට යන්න විදිහක්ම නැහැ. වටේටම යක්ෂයෝ ගේ ඇතුළෙන් එක කාමරයකින් තව කාමරයකට දුවද්දි බලන අපිට නිකම්ම හුස්ම හිර වෙනවා වගේ. කැමරාව එක දිගටම නළුව පස්සෙන් යන ලොන් ඇක්ෂන් සීක්වෙන්ස් නිසා අපිට දැනෙන්නේ අපිත් ඒ ගේ ඇතුළේ හිර වෙලා ඉන්නවා වගේ. ඒක නම් නිකන් ඉරාවටම පාට ඇමේසින් වැඩක් මචං. දැන් අපි ඇක්ටර්ස්ලාගේ පර්ෆෝමන්ස් පැත්ත බැලුවොත් අපේ ප්‍රධාන නිලිය තමයි ඇලිස් ජෝසප්. එයාගේ ඇක්ටිං ගැන නම් කියන්න වචන නැහැ මචං. එයාගේ ඇඟ තුළින් ආපු ඒ බය සහ පස්සේ පවුලේ අය යක්ෂය වුණාම ඒ අයට ගහන්න තියෙන ඒ ඉන්වොල්ව්මන්ට් එක උපරිමයි. විශේෂයෙන්ම යක්ෂයෙක් පාර්ටම පැනලා ගහන්න ඇදී ඒ කරලා දෙන රිෆ්ලෙක්ස් එක මාරම තාත්විකයි. මේක තියෙන ඇක්ෂන් සීන් නම් නිකම්ම බය කරලා දාන නිකම්ම නිකන් ඒව නෙවෙයි මචං. හැබැයි හොරර් අත්දැකීම කම්ප්ලීට් එක්ස්පීරියන්ස් එක ප්‍රේක්ෂකයට දෙන්න මෙයාලා ලී මාස් කියක් උපරිමම පාවිච්චි කරලා තියෙනවා. සමහර දර්ශන බලද්දී ඔයාලට ඇස් වහගන්නත් හිතේ. හැබැයි ඒ අතරේ මේ යක්ෂයෝ ලවා හාස්‍ය දැන හියුමර් කැලිත් ලාවට බැලන්ස් කරලා තියෙනවා. VFX සහ ප්‍රැක්ටිකල් ඉෆෙක්ට්ස් එම දෙකම ගාරන්ට බැලන්ස් කරලා තියෙන නිසා මේ ලේ ගන්න දර්ශන පවා අපිට පාටම රියල් විදිහට පේනවා. Evil Dead Rise එකේදී මේක ඇක්ෂන් සීන්ස් නම් ටිකක් වැඩි. හැබැයි මචං Evil Dead Rise එකේ ස්ටෝරි එක පොඩ්ඩක් හොඳයි. මේක බලන්න කලින් අනිත් Evil Dead ෆිල්ම් අනිවාර්යෙන් බලන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි Evil Dead Rise එක ඔයාලා බලලා හිටියොත් ඔයාලට බෙටර් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් සමස්තයක් විදිහට ගත්තොත් මේ මූවි එකේ අලුත්ම කතාවක් නැති එක පොඩි අඩුවක් වුණත් මේක පාටම හොරර් අත්දැකීමක් දෙන මූවි එකක්. ඔයාලා සිරාවටම Evil Dead fans කෙනෙක් නම් මේක must watch ෆිල්ම් එකක්. ඉතින් මචන්ලා ඔයාලා කලින් බලපු Evil Dead ෆිල්ම් වල ඔයා බය කරපු පාටම සීන් මොකද්ද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ ෆිල්ම් බලන්න ආස යාළුවාට මේක ෂෙයා පාරකුත් දාලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් කොමික්ස් සහ මූවි රිවිව්ස් හැමදාම බලන්න සිනමා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.